2026 වසරේ කටක ලග්න හිමි ඔබට ඉතා වැදගත් වගකීම් සහගත වසරක් වේවි. සඳු හිමි කටක ලග්නයෙන් ඔබ ඉතා සංවේදී මෙම පවුලට ලැති අයෙක්. මෙම වසරේදී ශනි ගුරු ග්‍රහයන්ගේ ගමන ඔබගේ ජීවිතයේ විවිධ අංශ කෙරෙහි බලපෑම් එල්ල කරාවි. අපි මුලින්ම බලමු ඔබගේ රැකියාව සහ වෘත්තීය ජීවිතය කෙසේ වේද කියලා. කටක ලග්නයෙන් ඉපදුනා නම් ඔබ වෘත්තීය ශේෂ්ත්‍රය තුළ මෙම වසරේදී කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. වසරේ මුල් භාගයේදී රැකියාවේ ස්ථාවරභාවයක් පවතීවි. ඔබගේ සහජ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථා උදා වේවි. ඔබ රාජ්‍ය අංශ රැකියාවක් කරන්නේ නම් අප්‍රේල් මාසයෙන් පසු උසස් වීම හෝ ස්ථාන මාහුවක් ලැබීමටද ඉඩ තියෙනවා. පුද්ගලික අංශයේ නව රැකියා අවස්ථා සහ වගකීම් සහිත තනතුරු හිමි වේවි. කෙසේ වෙතත් වසරේ අගභාගයේදී රැකියා ස්ථානයේ සගයන් සමග ඇතිවෙන සුළු මතභේද ගැන අවධානය යොමු කරන්න ඕනේ. ව්‍යාපාරිකයන්ට නව වෙළඳ ගිවිසුම් වලට එළඹීමට සුදුසු කාලය මැයි සහ ජුනි මාසයේ හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ජලය කෘෂිකර්මාන්තයේ දියර වර්ග ආශ්‍රිත ව්‍යාපාර කරන අයට මෙම කාලය තුල මෙම වසර තුල වැඩි ලාභ ලැබීමට හැකියාවක් තියෙනවා. ධනය සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ සලකා බැලුවහොත් මූල්‍යමය වශයෙන් 2026 වසර ඔබට මිශ්‍ර ඵලදායක වේවි. වසර ආරම්භයේදීම ආදායම් මාර්ග සතුටුදායක වුවත් අනපේක්ෂිත වියදම් ඉහළ යාමේ ප්‍රවණතාවයක් පවතීවි. විශේෂයෙන්ම නිවසේ අලුත් වැඩියාවන් පවුලේ සමාජිකයෙකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට සිදුවෙන්න පුළුවන්. ඉඩම් හෝ නිශ්චල දේපල සම්බන්ධයෙන් ගනුදෙනුවලදී ඉතා ප්‍රවේශම් වන්න නීතිමය ලියකියවිලි පරීක්ෂා කිරීමේ අත්‍යවශ්‍යයි මේ වගේ කටයුත්තක් සිදු කරද්දී. වසරේ මැද භාගයේදී පැහැණි ණයත් පියවා ගැනීමට හෝ හිඟ මුදලක් නැවත ලබා ගැනීමට වාසනාව පවතී. ඉතිරි කිරීමේ පුරුද්ද වැඩි දියුණු කරගන්න වසර අවසානයේදී ඇතිවිය හැකි මූල්‍ය පීඩනයෙන් ඔබට මිදීමට එය උපකාරී වේවි. අධ්‍යාපනය සහ බුද්ධි වර්ධනය. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම වසරේ ඉවසීමෙන් සහ කැපවීමෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීමට සිදු වෙනවා. වසරේ මුල් කාලයේදී මනස ටිකක් ව්‍යාකූල වෙන්න පුළුවන්. පාඩම් වල සඳහා අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍යයි. දෙමව්පියෙක් නම් මේ වීඩියෝ එක බලන්නේ Tamanගේ දරුවා කෙරෙහි යම්කිසි අවධානයක් යොමු කරන්න. කෙසේ වෙතත් උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ නියුතු අයට සහ පරීක්ෂණ සිදු කරන අයට වසරේ දෙවන භාගයේ ඉතා වාසනාවන්තයි. ඔබ විදේශගතව අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි සකස් කිරීමට මැයි මාසයෙන් පසු කාලය ඉතා සුදුසුයි. කාලය සාහිත්‍ය මනෝවිද්‍යාව වැනි විෂයන් හදාහන සිසුන්ට විශේෂ දක්ෂතා පෙන්වීමට හැකියාවක් අවස්ථාවක් මේ වසරේ සැලසෙන්න පුළුවන්. ආදරය විවාහය හා පවුල් ජීවිතය පිළිබඳ සැකසීම ගැනීමේදී පවුල් ජීවිතය තුළ සාමය සතුට රැක ගැනීමට ඔබ වැඩි උත්සාහයක් ගත යුතුයි. අවිවාහක කටක ලග්න හිමියෙක්ට නව ප්‍රේම සම්බන්ධතා ඇතිවීමට ඉඩකඩ පවතිනවා. ඒවා ස්ථිර සම්බන්ධතා දක්වා වර්ධනය වීමට ගුරු ග්‍රහයාගේ ආශිර්වාදය ලැබෙන වසරක් වෙනවා. විවාහක අයගේ පවුල් ජීවිතය තුළ තම කාලත්‍රය සමග සුළු මතභේද ඇතිවිය හැකි. ඒවා සාකච්ඡාවෙන් විසඳ ගන්න පුළුවන් දේවල්. ගොඩක් ඇදගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දරුවන්ගේ අධ්‍යාපනය හෝ සෞඛ්‍ය සම්බන්ධයෙන් යම් කිසි පීඩා මතුවිය හැකි බැවින් ඒ පිළිබඳවත් යම් කිසි අවධානයක් යොමු කරන්න. වසරේ අගභාගයේදී නෑදෑ හිතමිතුරන් සමග වන්දනා ගමනක් හෝ විනෝද චාරිකා යාමට අවස්ථාව සැලසෙනවා. එහිදී පවුල් බැඳීම් ශක්තිමත් කිරීමටද හේතු වෙනවා. අවසාන වශයෙන් සෞඛ්‍ය සහ ලෙඩ රෝග සෞඛ්‍ය පිළිබඳව මද සැලකිලිමත් වෙන්න ඕනේ. කටක ලග්න හිමියෙක්ට නම් විශේෂයෙන්ම පපුව ආශ්‍රිත ආබාධ සෙම් රෝග උදරාබාධ ඇතිවෙන්න පුළුවන්. සීතල ආහාර පාන ගැනීමෙන් වැළකී සිටීම සහ නිසි වේලාවට ආහාර ගැනීම සෞඛ්‍යයට බොහෝම හිතකරයි. මානසිකව ඔබ ඉතා සංවේදී සුළු දෙයින් පවා සිත්ඇවුලට පත්වෙන්න පුළුවන්. එම නිසා මානසික සහනය ආගමික වතාවත් සහ භාවනා කටයුතු වල නිරත වීමෙන් වැඩි දියුණු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. වසර මැද කාලයේදී වාහන පදවන විට පාරේ ගමන් කරන විට අවධානයෙන් සිටීමෙන් අනතුරු වළක්වා ගැනීමට ඔබට උපකාරී වෙන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් කටක ලග්න හිමි ඔබට මෙම වසරේ අපල තත්ත්වයන් මගහරවා ගැනීමට සඳුදා දිනවල සුදු මල් පූජා කර බුදුන් වැඳීමත්
අසරණ ලෝකීන්ට උපකාර කිරීමත් ඉතා වැදගත් වේවි. ඉතින් අපි ඊළඟට කතා කරන්න යන්නේ මිථුන ලග්නයට හිමි පලාඵල. ඉතින් අපි ඒක ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු.